ආයිබෝවන් මට අද අපේ ශ්‍රී ලංකා වාසී සහෝදරවරුන්ට පොඩ්ඩක් කතා කරන්න හිතුණා. මොකද්ද අද විශේෂ දවසක්. ඒක මම කතා කරන්න හිතුනේ. මොකද අපිට ඡන්දය දාන්න පුළුවන් කාලේ ඉඳලා මේ වෙනතෙක්ම අපි එක එක්කෙනාට ඡන්දය දුන්නා. පොලිමේ ගිහිල්ලා අපි රැස්වීම වල කොළ අලවලා මම ප්‍රසිද්ධිය කියන්නම් ඉස්සෙල්ලාම මම ඡන්දය දුන්නේ UMPට. මොකද අපේ පවුලත් පරම්පරාවත් UMPට ඡන්ද දුන්නු මිනිස්සු. ඊට පස්සේ අපි දීලා ඡන්ද දීලා අපිට නම් උන්නේ නැහැ. මොකද මම කොහෙද කියලා ඉස්සෙල්ලා මම කියලා දෙන්නම්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයම පළාතේ 230B සහ 230A කියන ග්‍රාම සේවා වසන් දෙකක් තියෙන ලොකු ගමක්. අන්තිම දිස්ත්‍රික්කේ අන්තිම බවුන්ඩරිය. හැබැයි අද වෙනකන් අපේ ගමට මුකුත් කවුරුත් කරලා නැහැ. පාරක් නැහැ හරියට යන්න. පාරක් හදලා නැහැ. ඔක්කොම කරගත්තේ තමන්ට. තමන්ගේ වත්තේ ලිඳක් කපා ගත්තා. මහින්ද මහත්තයාට කඩේ ගිය කට්ටිය ලිඳක් කැපුවා. අන්න ඕක තමයි කරගත්තේ. තමන්ගේ පෞද්ගලික වැඩ ටික කරගත්තා. අපිට මුකුත් කෙරුවේ නැහැ. මොකද අපි UMP කාරෝනේ. අපිට කොහොමවත් කෙරුවේ නැහැ මුකුත්. ඒක නෙමෙයි මමයි කියන්න ආවේ. දැන් අපිට ඡන්ද දීලා එපා වුණා. ඇත්තට මටත් එපා වුණා. අපි ගියා බජව් දාලා බස් වල නැගලා අපි ගියා. ඉස්ලාම අපි ගියේ රෝහිත බෝගල්ලාගම UMP ඡන්ද ඉල්ලුවා. හරිද? අපි ගිහිලා නේ දෙයක් කරයි කියලා. බලපුවා එයා මොකද්ද කරේ? පෙරමුණට පැන්නා. පෙරමුණ ආණ්ඩුවට. පැනලා අපි ඉතින් හිටියේ UMPම. එයා පැන්නට අපි පැන්නේ නැහැ. ඊට පස්සේ අපි බැලුවේ අපේ රනිල්ලා පස්සේ අපි ගියා. හැබැයි රනිල්ලත් කිරුවේ නැහැ ඉංග්‍රීසි කතා කරන කට්ටියට සාමාන්‍ය කොළඹ පැත්තේ කට්ටියට. එයා සැලකුවා. අපි දන්නේ නැහැ. ඉතින් කොළඹින් තමයි එයා පොඩ්ඩක් ගොඩ ආවේ. බලපුවම අපිට වැඩක් වුණේ නැහැ. එතකොට අපි ඔහම හිටියා. ඊට පස්සේ හොරු අල්ලනවා කියලා ඔය කට්ටිය ජනාධිපති වුණානේ. ඊට අපි ඒත් දුන්නා හොරු අල්ලයි කියලා. යහපාලනේ. ඉතින් දින 100 කියා යහපාලනට පෙරමුණේ කට්ටිය පොහොට්ටුවේ කට්ටිය කතා කරපු තාලේ රනිල්ගේ පළු ඇරියා. හැම එක්කෙනාම රනිල්ගේ පළු ඇරියා. මහින්ද මහත්තයා හැබැයි රනිල් මහත්තයා බැන්නේ නැහැ. ඒක අපි කියන්නේ මහින්ද මහත්තයා පුතා පළු හොඳට ඇරියා. ඔහම ඇරලා ඇත්තට බැලුවා ඇත්තට දෙයක් උන්නේ අය මහින්ද කොහොම හරි බොරු කියලා මිනිස්සුන්ට රට ගත්තා. මිනිස්සු දුන්නා රට මහින්දට. ඊට ගෝටකක් දුන්නා දීලා ඔන්න ලස්සනම කතාවේ. ගෝටට රට දුන්නා. හරිද? උපරිමේ ගැහුවා කැප් එක. ගෝටා. අපි ඊට ඇත්තටම මම ඡන්දෙ දුන්නේ මාන්තිර ගෝටා වැඩි කරයි කියලා. මට සිරි වුණා. ගෝටා කෙලිය කුසිකර්මයට. හරිද? අන්තිමේ මොකක්ද උනේ? කුසිකර්මයට කරපුවම ගෝටට යන්නේ මන් නැතුණා. කෙටියෙන් කියන ඔයාලා දන්න දේවල්. හරි. ගෝටත් ඉවරයි. ඊට පස්සේ අපි අන්ටු කුමාරලා කියන දේ ඇත්ත ඒත් අපි හිතුවේ නෑ කියලා. අන්ටු කුමාරලා ඒ කියලා හිතුවේ නෑ. ඔයාලා හිතන්නේ නැතුවද? මම නම් හිතුවේ නෑ. හැබැයි කියන කතාව ඇත්ත කියලා හිතුවා පොඩ්ඩක්. හොරු පෙන්නනවා පාර්ලිමේන්තුව කතා කරනවා. දැන් අනිත් උන්ට බැරුණා අන්ටු කුමාර කොහොමද කරන්න කියලාත් අපි හිතුවා. හොරු අල්ලයිද නෑ. කොහොම හරි අන්ටු කුමාර ජනාධිපති වුණා. ජනාධිපතිවරණේ මේ සැරේ. හරි. බැලුවා දැන් අපි මොකද කරන්න කියලා. හැබැයි මාසයක් දෙකක් ගියා හොරු අල්ලන්නේ නැහැ. හොරු ටික කියන්න පටන් ගත්ත මෙන්න මෙහෙම ස්ටේජ් වල. හොරු වැල්ලුවාද? හොරු වැල්ලුවාද? පචය හොරු වැල්ලුවාද කියලා. හැබැයි ඒක අහගෙන ඉඳලා දැන්ට වත්මන් ජනාධිපතිතුමා අන්ඩු කුමාර දිසානායක කිව්වා හොරු අල්ලන්නම් කෙඳිරි ගන්න එපා කියලා. හරි හොරු අල්ලන්න කෙඳිරි ගන්න එපා කියලා. ඇත්තටම දැන් හොරු අල්ලනවා නේද? ඇත්තට මට තාතුටි. දැන් හොරු ටික මොකද්ද? ඔක්කොම එකතු වෙලා අඬනවා. කෙඳිරි ගන්නවනේ. පව්. හොරු ටික කෙඳිරි ගන්නවා. ඇත්තටම සතුට නීති. ඔයයි මායි හොරකම් කෙරුවොත්
හෙට පොලිසියෙන් ඇවිල්ලා අපි දෙන්න අපිට හොඳට ගහලා කූඩුවේ දානවා. ඒතර මුන් අපි හොරකම් කරුවොත් අපිට නීතිය තියෙනවනේ. එහෙනම් දැන් මුන්ට නීතිය තියෙන්න බෑ. දැන් රට වට්ටලානේ. හොඳට රට වට්ටලා රට නැති කරලා දැන් ඇත්තටම හොඳයි නීතිය ඔහොම කෙරුවොත්. ඉස්සලාම ලොකු එකා කරන හොරකම් වුන් කෙරුවේ අපේ ඡන්දය අරන් උන්ට ජොබ් එක අපි හදලා දුන්නානේ. අපි ඔයාලා ඡන්දේ කතරේ ගහලා අපි කරේ ජොබ් එක හදලා දුන්නාන්ට. උන්ගේ ජොබ් එක තමයි මන්ත්‍රී වෙලා කොමිස්සාරන් අපේ සල්ලි වලින් අපේ තෙල් ටික උන්ගේ පවුල් වල ගෑනු මිනිස්සු ළමයි අපි ඔක්කොම මොකද මේ සැප දුන්නා අපේ මිනිස්සු. අපේ බාණ්ඩෝ සීනි 150 කීයද 80 තිබු සීනි දැන් කීයද? දැන් හාල් කීයද කන්නේ? මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? ඇත්තට අපේ පඩිය මන්දි. අපේ ළමයි ඉස්කෝලේ යවන්නේ කොහොමද? අධ්‍යාපනයක් දෙන්න තියනවද? අපි බයිසිකල් පැට්‍රල් ගාලා ඉස්කෝලේ ළමයි පන්ති ගාස දුන්නාම අපිට නෑ ගයක් හදනවා කියන්නේ දැන් ඉදිරි අනාගතේ ගයක් හදාගන්න බෑ. ඒ රට නැති කරලා. දැන් රුපියල් 10 අගයක් තියනවද? නෑ. රුපියල් 10ක් අරන් ගිහලා මොනවද අපි කඩෙන් ගන්නෙ? නෑ. එහෙනම් මිනිස්සු මගේ සහෝදරවරුන්ට කියන්නේ පක්ෂ වැඩක් නෑ. බොරුට ආගම වාගේ පක්ෂ දාගන්න එපා. හරි දේ කරන මොකාට හරි කියන්න. වැරදි දේ කරන ඌ වැරද්ද කියන්න. මිනිස්සු ඩෝකයි පටලා ගත්ත අපි. මම නම් අනුරු කුමාරට ඡන්දෙ දුන්නේ මට ඡන්දෙ එපා වෙලා මම ඡන්දෙ දුන්නේ නැහැ. හරිද? ගෝඨට අන්තිමික ගෝඨට ගැහුවා. නිකන් එකක් යාළුවොත් එක්ක ගිහිල්ලා. ඉන් එහාටයි ඡන්දෙ දුන්නේ නැහැ මම. හැබැයි අනුරු කුමාර කරන වැඩේ නම් හරි නේද? මම යාළුවෝ හරි කියනවනම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මම කියන්නේ පොදුවේ සියලුම කට්ටියට තේරෙන මේ කරන දේ හරි. දැන් බලන්න මේ කට්ටිය අඬනවා කෙඳිරි ගන්නවා. දැන් ඔයාලට බලන්න පුළුවන් ටීවී එක දැම්මත් YouTube අවකාශය දැම්මත් අඬනවා. කෙඳිරි ගන්නවා. දැන් හොරු වල්ලක් දිවන්න ඔක්කොම එකතු වෙලා. එහෙනම් හරි ආයිබෝවන්. මම මේ සාමාන්‍ය මිනිස්සෙක් හැටියට අපි ඔයාලා ඡන්ද දුන්නු ඡන්දායක හැටියට තමයි කතා කරේ. එහෙනම් බොහොම ස්තුතියි. මම DM චමින්ද්‍රී සනායක.